ආයුබෝවන් මගේ ආදරණීය චූටි යාළුවනේ. ඔයාලා හැමෝම සනීපෙන් සතුටින් ඉන්නවා නේද? ඔන්න අදත් සිතුලි කාටුන් අපි ඔයාලට ගෙනාවා හරිම අපූරු මැජික් කතාවක්. ඔයාලා අසයි නේද රසම රස ඇපල් කන්න? එහෙනම් බලන්නකෝ මේ කතාව එන පුංචි මින්සදීට හම්බුන මැජික් ඇපල් ගහට මොකද වුනේ කියලා. වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම අපිත් එක්කම ඉන්න ඕනි හොඳද? ඔන්න එකම අත්තක රටක ලස්සන පුංචි ගමක මින්සදී කියලා හරිම ලස්සන පුංචි ගැහැණු ළමෙක් හිටියා. මින්සදී හරිම දුප්පත්. එයා ජීවත් වුණේ එයාගේ අම්මත් එක්ක පුංචිම පුංචි පැල්පතක. මින්සදී කියන්නේ Tamanට කන්න තියෙන කෑම ටික වුණත් බඩගින්නේ ඉන්න සතෙක් දැක්කොත් ඒ සතාට දීලා සතුටු වෙන හරිම කරුණාවන්ත දරුවෙක්. ඔන්න දවසක් මින්සදී කැලේට ගියා දර ටිකක් හොයාගෙන ඉන්න. එතකොට එයා දැක්කා කැලේ මැද වේලිලා ගියපු පණ නැති වෙච්ච පරණ ගහක් තියෙනවා. මින්සදීට මේ ගහ දැකලා හරියටම දුක හිතුණා. අනේ පව් මේ ගහට වතුර ටිකක් නැතුව මැරෙන්න නේද යන්නේ? එයා ළඟ තිබුණ වතුර කලේ අරගෙන හිමින් හිමින් ඒ වේලිච්ච ගහේ මුලට වතුර දැම්මා. ඔයා බය වෙන්න එපා මම ඔයාට වතුර දෙන්නම්. එහෙම කියලා මින්සදී ආදරෙන් ගහ අත ගෑවා. පුංචි යාළුවනේ එතකොටම හරිම පුදුම දෙයක් තමයි සිද්ධ වුනේ. මින්සදී වතුර දාපු ගමන්ම අර වේලිච්ච අතුවල එක පාරටම කොළ තලු දාලා ලස්සන මල් පිපිලා ගහ පිරෙන්න රතුම රතු පාට ලොකු ඇපල් ගෙඩි හැදුනා. මේක සාමාන්‍ය ඇපල් ගහක් නෙමෙයි. මේක මායා ඇපල් ගහක්. එතකොටම ගහ ඇතුලෙන් අමුතු කටහඬක් ඇහුණා. ස්තුතියි පුංචි දරුවා. මම වතුර පිපාසෙන් මැරෙන්න තමයි හිටියේ. ඔයාගේ කරුණාවන්තකමට මෙන්න මගෙන් ඔයාට පුංචි තෑග්ගක්. ඒ ගමන්ම ගහේ තිබුණ ලොකුම ලොකු දිලිසෙන ඇපල් ගෙඩියක් මින්සදීගේ අතට වැටුණා. මින්සදී ගොඩක් සතුටු වුණා. එයා ඒ ඇපල් ගෙඩියත් අරගෙන ගෙදර ගියා. ඒත් පුංචි යාළුවනේ මින්සදීගේ ගෙදර ළඟ හිටියා හරිම නපුරු කෑදර මිනිස්සෙක්. එයාගේ නම තෝමස්. තෝමස් දැක්කා මින්සදී ලොකු ඇපල් ගෙඩියක් ගෙදර ගෙනාවා. ඔන්න එයාටත් ඕනේ වුණා ඒ වගේම ඇපල් ගෙඩියක් කන්න. ඔන්න තෝමස් රහසෙන්ම අර කැලේට ගියා. එයා දැක්කා අර ඇපල් ගහ ගෙඩි වලින් පිරීලා තියෙනවා. තෝමස් කෑදරකමට ගහ ළඟට ගිහින් කෑ ගැහුවා. "ඒයි ගහ, මටත් තියන්න ඇපල්. නැත්නම් මම උඹව කපලා දානවා." එහෙම කියලා තෝමස් පොල්ලක් අරන් ගහට හයියෙන් ගැහුවා. එතකොටම මොකද වුනේ දන්නවද? ගහෙන් ඇපල් ගෙඩි වැස්සක් වගේ තෝමස්ගේ ඇඟට වැටුණා. හැබැයි ඒ ඇපල් හරිම හයියයි ගල් වගේ. තෝමස්ගේ ඇඟයි ඔළුවයි හැම තැනම ගෙඩි වැදිලා එයාට දුව ගන්නත් බැරි වුණා. "අයියෝ අයියෝ මට රිදෙනවා මාව බේරගන්නෝ." ඔන්න ඉතින් තෝමස් කෑ ගහගෙන එතනින් දුවලා ගියා. මේ අතරේ මින්සදී එයාට ලැබුණ ඇපල් ගෙඩිය ගෙදර ගෙනihin කැපුවා. පුදුමයි යාළුවනේ ඒ ඇපල් ගෙඩිය ඇතුලේ තිබුණේ රත්තරන් පාට ඇට ජාතියක්. ඔන්න ඉතින් මින්සදී පහුවෙනිදා ඒ රත්තරන් ඇට ටික විකුණලා දුප්පත් අයට උදව් කළා. එයා ගමේ හැමෝටම කන්න බොන්න අරන් දුන්නා. අන්තිමට අර නපුරු තෝමස් එයාගේ වැරද්ද තේරුම් ගත්තා. එයා මින්සදීගෙන් සමාව ඉල්ලුවා. ඔන්න ඉතින් මින්සදීත් එයාට සමාව දීලා කෑම ටිකක් කන්න දුන්නා. දැක්ක නේද යාළුවනේ? මින්සදී වගේ අපිත් සත්තුන්ට ගස්වැල් වලට ආදරේ කරොත් කරුණාවන්ත වුණොත් ස්වභාව ධර්මය අපිට ආශිර්වාද කරනවා. හැබැයි අපි තෝමස් වගේ නපුරු වෙලා බලෙන් දේවල් ගන්න කියොත් අපිට ලැබෙන්නේ දඬුවම් විතරයි. ඔන්න මේ වගේ ලස්සනම ලස්සන ආදර්ශමත් කතාවක් අරන් සිතුලි කාටුන් අපි ආයෙත් දවසක එන්නම්. යන්න කලින් තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.